දැන් මේ පෙන්නන්නේ අපේ ගම. තඹුත්තේ ගම. අපේ ගමේ හවස 6න් පස්සේ කාටවත් එළියට බහින්න තහනම්. මොකද කියනව නම් අපේ ගමේ හොල්මන් ඉන්නවා. මගේ නම AKD. මට කතා කරන්න බැරි හින්දා හැමෝම මට කියන්නේ තඹුත්තේ ගම AKD කියලා. මේ ඉන්නේ මගේ ගෝලයෝ දෙන්න. ජාලිය ක්‍රිෂ්ණජිනා. අපි තුන්දෙනා එකතු වෙලා තමයි හවස 6න් පස්සේ ගමේ මිනිස්සුන්ට හොල්මන් පෙන්නන්නේ. මොකද්ද බම් මේ ලොක්කා කියන්නේ? ඔය කියන්නේ අද වැඩි අනා ගන්නතු හරියට කරපන් කියලා. අනේ බබා මං හෙට ගන්නම්. දැන් හවස් වෙලානේ. මං කිව්වා තමසෙට මේ මහා කළුවරේ ගමන් යන්න බෑ කියලා පුංචි ළමයි එක්ක. තේරෙන්නේ නැද්ද? ඈ? තමුසින්ද ඔය තරක්ුනේ තමුසින් මේ පෑ ගානක් රස්තියද හිටියේ. මම බය නෑ අකෝ මොකටද? Oh no. තමුසි බය වුණාද? මේ වෙන්න. ඔන්න ඔහම තමයි බොක්ක අපි ගමේ මිනිස්සුන්ට හොල්මන් පෙන්නන්නේ. ඊට පස්සේ ඉතින් හැමදාම හවස 6න් පස්සේ මුළු ගමම අපේ වගේ තමයි බොක්ක. මේ ඉන්නේ මදු. මං ආදරය කරන කෙල්ල. හැබැයි එයා නම් මට පොඩ්ඩක්වත් ආදරේ නෑ. ඔය එහා පැත්තෙන් ඉන්නේ මදුගේ මල්ලි. හොර ඉතින් ගේම් පිස්සා. ඉක්මනට යන්න යනවකෝ. මොකද කරන්නේ? රැවෙන්න කලින් ගෙදර යන්න ඕනේ. මට ඕනුනේ මදුගේ ආදරේ දිනා ගන්න. ඉතින් මං ජාලිය ක්‍රිෂ්ණජිනත් එක්ක ගියා මදුව හම්බ වෙන්න. මගේ ආදරේ ප්‍රකාශ කරන්න බොක්ක. අපේ මේ ලොක්කට වඩා පොඩි දෙයක් කියන්න තියනවලු. මොකද්ද කියන්න තියෙන? ඉක්මනට කියන්න. මෙයා කියනවා ඔයාට I love you කියලා. තඹුත්තේ ගමේ AKD එහෙම ලේසියෙන් පරාද වෙන කෙනෙක් නෙවෙයි බොක්ක. අපි ඉතින් කෙල්ල නාන පැත්තට ආවා. කියපු ගමන් බදාගන්න. බදාගන්න? එහා ගමෙත් බදාගත්ත ගමන් කසාද බැන්දුවා. ඔන්න කරනවා නම් වැඩේ. බදාගන්න. ඔබේ පෙල්පත මගේ දසුනෙන් ඈතු සඳ මගේ සරා සඳ තනි වෙලා මා තනි වෙලා මේ ඉන්නේ මදුගේ අම්මයි තාත්තයි. ඒ දෙන්න ඉතින් පට්ට රොමැන්ටික් කපල් එක.
අද හැම ගහනවා. තෝ මොකද වනචරිය තෝ මගේ කෙල්ලට කරේ? තෝ හෙටම මගේ කෙල්ල කසාද බඳින්න ඕනේ. අඩෝ ජාලියයි ක්‍රිෂ්ණජිනයි කිව්ව කතාව ඇත්ත. මේ ගමෙත් බදාගත්තාම කසාද බඳිනවනේ. පදෝෂා දිසානායක වන මම මිහි සිටින තඹුත්තේගම AKD වන මොහුව නීතියේ හැටියට මාගේ ස්වාම පුරුෂයා වශයෙන් බාර ගන්නා බවට දිවුරා පොරොන්දු වෙමි. ඔක්කා දැන් ඔයාට කියන්න තියෙන්නේ තඹුත්තේගම AKD වෙන මම මේ මෙයාව කසාද බඳිනවා කියලා. හරි ලොක්කා මං කියන්නේ. මෙන්න මේ අපේ ලොක්කා කියනවා තඹුත්තේගම AKD වෙන මම මාගේ භාර්යාව ලෙස මෙන්න මේ ඇත්තිය මම බාර ගන්නවා කියලා. උඹ බාර ගන්න? නෑ නෑ අපේ ලොක්කා. කැලේ නම් දෙයක් වුණා. ඒ වුණාට කතා කරන්න බැරි වුණාට මට රත්තරන් බෑනෙක් ලැබිලා ඉන්නවා. අපරාධ මේ ගන්නේ සාරුක් ખાන මේ පොල්ලෙට පාත් කරලා දෙන්න කිව්ව අපරාධ ලස්සන කෙල්ලම්. ඉතින් මේ වාක්‍යෙන්නේ ඔය මගුලක් නෙවෙන්ද ඔයාට මම නම් කැමති නෑ. කෙල්ල පරිස්සමෙන්. අනේ අම්මේ මේ බොරුවට අඬන්න නැති ඉන්න ඕක් කරගන්නේ හදිස්සිය තිබ්බේ. නේ බා වරක් පුරා මේ දැන් කවුද හනිමුන් තියනවද මේ කාලා ඉලා මේ ලොක්කා කියන්නේ ලොක්කා කියන්නේ ලොක්කට හනිමූන් යන්න ඕනේ කියලා අපි යමන් අරුන් ටික බය කරන්ද මුන්ගේ වයසේ විදිහට නෙවෙයි උකුණෝ. උකුණ බලන්න තමා දැන් මට ඔක්කොගෙන් වෙලා තියෙන්නේ. අර මිනිහෙක් ඉන්නව එනවා දන්නෙත් නෑ යනවා දන්නෙත් නෑ වෙලාවක් කලාවක් නෑ කිසිම දෙයක් නෑ. අම්මා තාත්තා කොහෙද ගියේ? උඹට දැන් තාත්තා ඕනේ නෑනේ. ගිහින් පොල් ටිකක් ගාපන්. අනේ එපා නෝ හැමදාම මමනේ ගෙදර වැඩ කරන්නේ. බය කරලා තියෙන්නේ ඔව්වදානේ මමත් බය වුණා. අද බඩු හරි වගේ. ලොක්කා හරිද? මට බබයි අපේ මහත්තයා යනකොට බය වුණා. මමත් බොරුවට බය වෙලා තියෙන්නේ. මේ වගේ බෑනෙක් ලැබිච්ච එක මගේ වාසනාවක්. මං ඉතින් ජාලියයි ක්‍රිෂ්ණජිනයි අපේ පවුලයි එකතු කරගෙන ගමේ තියෙන ලොකුම නිදානේ කොට ගන්න ගියා. අපේ ගෑණි මුළු ගමටම එක කියලා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මොනෝ කරන්නේ ඉතින් මුළු ගමම එකතු වෙලා ඉතින් නිදානේ කොට ගන්න හැටි බලාගෙන හිටියා. හැමෝටම ඕනුනේ නිදානේ මොනවද තියෙන්නේ කියලා බලන්න. පොඩ්ඩක් මම බලලා කියන්නම් ඈ. ඒ කියන්නේ නිදානයක් නෙමෙයි කියලා කියන්නේ. ඒ තියෙන්නේ රජතුමාගේ ගූළු. එහෙනම් ඉතින් තඹුත්තේගම AKD ගෙන් නැවත හමු වෙමු බොක්ක. ගිහිල්ලා එන්න. සරස්කබ රයිස් පාරක් දාමුද බොක්ක?